අදත් මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. අද මම ඔයගොල්ලෝ අරගෙන ඇවිල්ලා තියෙන්නේ video edit app එක ගැන. ඉතින් මේ app එක ගැන කතා කරනවා නම් ඔයාලා තාමත් CapCut වගේ app වලට සල්ලි ගෙවලා පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේ app එක පාවිච්චි කරලා ඔයාලට කිසිම ගාණක් දාන්න නැතුව නොමිලේම videos edit කරගන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ app එක කියලා. ඔයා මුලින්ම ඔයාගේ Play Store එකට යන්න ඕනේ. ඔයා මේක ටයිප් කරන්න වෙන්න ඕනේ InShot කියලා. ඉතින් InShot කියලා ටයිප් කරගන්න පස්සේ මේ තැඹිලි පාට අයිකන් එකක් තියෙන ඇප් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගන්න. ඉතින් මම මේ වෙලාවේ මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මම මේක ඕපන් කරගන්නම්. මේ ඇප් එක පාවිච්චි කරලා අපිට ගොඩක් හොඳට වීඩියෝස් එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම CapCut එක තරම් හොඳට බැරි වුණාට ඒ හා සමානව මේකිනුත් හැකියාව තියෙනවා වීඩියෝස් එඩිට් කරගන්න. ඉතින් ඔයාලට මුලින්ම මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මෙතන වීඩියෝ එකක් එඩිට් කරනවා නම් මෙතන මේ පළවෙනි තියෙන වීඩියෝ කියන එක ඔබන්න ඕනේ. ඔබලා new කියන එක දෙයිලා අපි මෙතන ප්ලස් අයිකන් එක ඔබන්න ඕනේ. ඔබලා ඉවරලා ඔයා කැමති මොකක් හරි වීඩියෝ එකක් මේ විදිහට මේකට දාගෙන ඉවරලා ඒකට මේ විදිහට ටික් කරලා ටික් එක දීලා අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මේක ගන්න ඕනේ. ඉතින් ඔයාට ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාට මෙතනින් මේක අපිට ඕන විදිහට එඩිට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාට වීඩියෝ එකට මියුසික් එකක් දාගන්න, ස්ටිකර් එකක් දාගන්න, ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න මේ හැමදේම මේ ඇප් එක මගින් ඔයාට කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අනවශ්‍ය කොටස් මේකෙන් ඔයාට ඩිලීට් කරන්න හැකියාව තියෙනවා. මම දැන් පොඩ්ඩක් මේ වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම්. මට අනවශ්‍ය කොටස් මම ඊට පස්සේ මේකෙන් ඉවත් කරන්න. අද බලන්න ලැස්තිනේ ගොඩක් හොඳ ෆොටෝ එඩිටින් ඇප් එකක් ගැන. හොඳයි. ඒ වගේම මට මේකේ තව පොඩි දෝෂයක් දැක්කා. ඉතින් මේකේ මගේ සවුන්ඩ් එක ගොඩක් අඩුයි. ඉතින් ඒකින්ද මම මේකේ සවුන්ඩ් එක වැඩි කරගන්න පුළුවන් ඔයාට. මේ වොලියුම් කියන එකට එන්න. ඉතින් මේකේ ඔයා 100 දාගන්නවා මං 100 දාගන්නවා. ඔයාට පේනවා ඇති කලින්ට වැඩිය මේකේ හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස මට මේකේ අයින් කරගන්න ඕනේ. ඒකට මම දැන් මේක කට් කරන්න යන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා කට් කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයා මේක ඔබා ගන්න. බාගෙන ඉවරලා අට අනවශ්‍ය කොටසක් තියෙනවා නම් ඔයා ඒක ඉවත් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන මේ කැමති කොටසක් දාගෙන මම මේක ඉවත් කරගෙන පෙන්නන්නම්. ඔයාලට පෙන්නන්න මම උදාහරණයක් විදිහට මේ කැලේ දැන් මම අයින් කරගත්තා. ඉතින් ඔයාලට පේන ඇති තියෙනවා. ඉතින් මම මෙතන එක ෆොටෝ එකක් පිට් ගන්න දාන්න. ඔයාලට පේන ඇති ඔයගොල්ලන්ට මේ විදිහට අපිට කට් වෙලා එනවා. ඉතින් අපි ආයෙත් පොඩ්ඩක් try කරලා බලමු. අපි ආයෙත් full video එකට ආවා. ඉතින් full video එක අර මෙතන මොකක් හරි තැනක් select කරලා delete කරගන්න පුළුවන්. ඒ විදිහටත් ඔයාලට මේක කට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ AI කට් කියන එකට ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒක පාවිච්චි කරලා ඔයාලට කැමති දෙයක් ඒ විදිහට කට් කරලා edit කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මේකේ ෆොටෝ edit කරගන්නත් පුළුවන්. අපි මෙතන ෆොටෝ කියන එක ටච් කරලා මේ විදිහට මොකක් හරි ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ වගේ මෙන්න මේ ෆොටෝ එක ඇඩ් කරගන්නම්. දැන් මේක මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේකේ ටෙක්ස්ට් එකක් ටයිප් කරන්න පුළුවන්, රිමූව් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඔයාලට පේන ඇති මේ පෙන්සිල් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එක එක විදිහට මේක ලියන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට එක එකව මේකෙන් ටයිප් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේකේ
සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. අපි දැන් මේක ආයෙ මුලට යන්. ඉතින් ඒ වගේ මේකේ තව ඔප්ෂන් කීපයක්ම තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එක එක විදිහට අපිට මේක එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේකේ ෆොටෝස් ගොඩක් හොඳට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට HD එක එක විදිහට මේකේ තියෙනවා. සමහරක් ඒවා නම් ඔයාලට බයි කරලා ගන්න සිද්ධ වෙනවා. නමුත් මේකේ ගොඩක් ඒවා තියෙනවා ප්‍රී ඔයාලට ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් අපි මේකේ ආයෙත් මුලට යන්. ඉතින් මේකේ ඊළඟ ඔප්ෂන් එකට අපි දැන් යනවා. ඉතින් මේ විදිහට මේකේ අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන ඔප්ෂන් එකක්. ඉතින් ඔයාලට මේකෙනුත් ගොඩක් හොඳට කරගන්න මේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි ෆොටෝ එකක් එහෙම එඩිට් කරගන්න තියෙනවා නම් ඔයාලට මේකෙන් ගොඩක් හොඳට එඩිට් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට පෙන්නන්නම්. ඉතින් අට මේක ගොඩක් වැදගත් වෙන ඇප් එකක්. ඉතින් ඔයාලට CapCut එකේ නම් වීඩියෝ විතර එඩිට් කරගන්න පුළුවන්. හැබැයි මේකේ ෆොටෝස් එඩිට් කරගන්නත් හොඳට පුළුවන්. අපි ආයෙත් වීඩියෝ එකට යන්. ඉතින් වීඩියෝ එඩිට් එකට ඉතින් මට පේනවා ඇති මම මේකේ පොඩි ගැටලුවක් මෙතන කියන්නම්. ඉතින් ඔයාලට මේ විදිහට වීඩියෝ එක ආයෙසරයක් යනවා නම් ඔයාලට මේක සේව් කරන්න ඕනේ. ඉතින් ඒකින්ද මම මේ විදිහට අලුත් වීඩියෝ එකකට යනවා. මේ විදිහට. ඉතින් ඒ වගේම ඔයාලට මේකේ තව ගොඩක් අයිටම්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් ගොඩක් හොඳයි මේක. ගොඩක් හොඳ මට්ටමේ තියෙන වීඩියෝස් තියෙන එකක් තමයි මේක. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මම දැක්ක හොඳම වීඩියෝ එඩිට් කරන ඇප් එකක් වීඩියෝ වගේම ෆොටෝස්. ඉතින් ඔයාලට CapCut වගේ ඇප් එකකට වැඩිය මේකේ හොඳ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද මේකේ බයි කරන්න ඕනේ නැහැ ගොඩක් ඒවට. ඉතින් ඔයාලට ෆ්‍රී ගොඩක් ඒවා යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේක ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව අපිට ටූල්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒවත් පොඩ්ඩක් try කරලා බලමු. ඔයාලට පේන්නේ නැති මේ විදිහට අපිට තව item කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙවට ෆ්‍රී ගන්නත් පුළුවන් දවස් 24කට වෙල ස්ටිකර්ස් වගේ වුණා. ඉතින් ඔයාලට පේන්නේ නැති එක්සැම්පල් දාලා තියෙනවා. ඉතින් ඇත්තට මේ වගේ ගොඩක් ලොකු වැඩක් අරගන්න පුළුවන් ඇප් එකක් තමයි මේ InShot කියන්නේ. ඉතින් ඔයා තාමත් CapCut වගේ එකට සල්ලි ගෙවලා නම් වීඩියෝ එඩිට් කරන්න. ඒ වගේම සුපිරි ඇප් එකක් තමයි මේක. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් මගේ channel එකට like එකක් දාන්න. ඉතින් තාමත් අපි channel එකට එකතු වෙලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අදත් මම මේ විදිහට මේ වීඩියෝ එක නිමාවට පත් කරනවා. ඉතින් ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ බලා ගන්න අවශ්‍යයි නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.